අයිබෝන් සුබ දවසක් සුබ සතියක් ඒ වගේම පේජ් එක ගොඩක් පාළුවට ගිහිල්ලා මට පේජ් එක ගොඩක් වෙලාවට බලන්න වෙලාවක් නැහැ. ඇත්තටම වැඩ වැඩි මේ දවස් ටිකේ. වීඩියෝ එකක් දාන්න හිතුවා මේ ගැන කතා කරමු. මේ තියෙන්නේ අපි අයිස්ක්‍රීම් කම්පැනි එකකට ප්‍රොසෙස් කරන යාලගේ ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය කරන කැෂූ චිප්ස් එකක්. මේක ඇවිල්ලා මිලිමීටර් 2 3 4ට කපපු එකක්. රික්වෙස්ට් එක තියෙන්නේ කිලෝ 450ක්. අපි මේ දැන් පස්ලි යාලා හදිස්සියේ ඉල්ලනවා කිලෝ 150ක්. ඒක රෙඩි කරලා තියෙන්නේ. මේකින් සාමාන්‍ය මේ පොඩි කෑලි කිලෝ 100ක් හදද්දී කිලෝ 8ක් විතර වේස්ටේජ් යනවා කැෂූ පවුඩර් වෙලා අයින් වෙනවා. ඒකත් අපි රෝස් කරලා තියෙන්නේ. සාමාන්‍ය නෝමල් කජු කෑලි වලට වැඩිය මේක රුපියල් 200 300ක් ගණන් වැඩි. මේක හදන්න ටිකක් අමාරුයි කියන්නේ. හරි එකම හේරම කෑලි එකම සයිස් එකකට කපලා රෝස්ට් කරන්න ඕනේ. එහෙම හදපු ඕඩර් එකක් තමයි තියෙන්නේ මේ යාලගේ ප්‍රොඩක්ෂන් එකට. ඔයාලත් කැෂූ හෝල්සේල් නම් කරන්නේ කැෂුව නෙමෙයි සාමාන්‍ය මාකට් ප්‍රොඩක්ෂන් එකට ඔයාලට කැෂුව අවශ්‍ය වෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ දුල්ෂාන් කැෂුව අපිට. ඒ කියන්නේ ඕනම දවසක ඕන ප්‍රමාණයක් ගන්න ඔයාලා කතා කරන්න ඕනේ දුල්ෂාන් අපිට. අනිත් එක තමයි මේ කම්පැනි එකේ යාලගේ මාකට් ප්‍රොඩක්ෂන් එකට අපෙන් අමු ගෙඩි තමයි රික්වෙස්ට් කරන්නේ. මේ කිලෝ 200ක් අවශ්‍යයි කියලා රික්වෙස්ට් එක මේ ඕඩර් එක දාලා තියෙන්නේ. අපි කිලෝ 200 හදාගෙන යන ගමන් තියෙන අමු ගෙඩි විදිහට මේක half oven විදිහට තියෙන්නේ. කිලෝ 5 බැක් ගහලා වැකුම් කරලා තමයි තියෙන්නේ. මාස 3ක් මේක මේ විදිහට තියාගන්න පුළුවන්. එයාලගේ ප්‍රොඩක්ෂන් එකේ එයාලා තියාගෙන පාවිච්චි ගන්න තමයි මේක ඉල්ලලා තියෙන්නේ. එහෙම තමයි අපි හදාගෙන යන්නේ. අනිත් එක තමයි මේ ඕඩරෙත් එහෙමයි. මේක මේ බදින ඕඩරයක්. මේ කම්පැනි වල දන්නත් කම්පැනියක් මේ සාමාන්‍ය ගොඩක් ඔය ෆාමසි වල එහෙම බඩු තියෙනවා. මේ කිලෝ 200ක් ඉල්ලලා තියෙන්නේ මේකේ. ඒ ඕඩරෙත් හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේකේ එක කජු මදයක්වත් ෆ්‍රයි කරද්දී පාට වෙන්නේ නැහැ. ඒ කියන්නේ කජු කරන කට්ටිය කජුත් එක්ක ප්‍රොඩක්ෂන් එකට කජු යූස් කරන කට්ටිය දන්නවා. සමහර කජු ෆ්‍රයි කරද්දී සමහරක් මත පාට වෙනවා. ඒවා බිටර් ටේස්ට් එකේ නේ. ඒවා තිත්ත රහයි කන්න බෑ. ඒ කජු අපේ ප්‍රොසෙසින් එකේදී හැමතිස්සෙම මෙතනට ප්‍රොඩක්ෂන් අවසානට එන්නේ නැහැ. මගින් අයින් වෙනවා. ඒකයි අපේ තියෙන විශේෂත්වය. ඔයාලගෙත් මොකක් හරි කේටරින් එකකට එහෙම නැත්නම් හිතන්නකෝ උදාහරණයක් විදිහට වටලප්පම් බිස්නස් එකක් කරනවා කියලා. ඔයාලට පියලි කජු ඕන නම් ඔය අරගෙන තියාගන්න ඕනේ. අපි මොකද අපි ලංකා කැෂුව විතරයි කරන්නේ. ඕන වෙලාවක ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ තියෙන අර මං කිව්ව කිලෝ 450 කියලා තියෙන අර මේ පීසස් කජු එකේ ඒකේ ඉතුරු එක හැදීගෙන යන ගමන් තියෙන්නේ. සාමාන්‍ය නෝමල් කෑලි වලට වැඩිය මේ බේබි කට් එක ටිකක් ගණන් වැඩි. මේකේ මං කිව්වේ 100ක් හදද්දී 8ක් කැෂුව පවුඩර් විතර අයින් වෙනවා. අනික ඒක කපලා ඉවරලා ආය අවන් රෝස්ටඩ් කරන්නත් ඕනේ. ඉතින් ඒ වගේ ඔයාලට මොකක් වගේ ප්‍රොඩක්ෂන් එකකට කැෂුව ඕන නම් කතා කරන්න ඕනේ දුල්ෂාන් කැෂුව අපිට. ඒක විතරක් නෙමෙයි අනික තමයි ඔයාලා රිටේල් මේ කැෂුව ගන්න ඕන. මම මෙතන පල්ලෙහා දානවා WhatsApp නම්බර එක. ග්‍රෑම් 250ක් ග්‍රෑම් 100ක් ග්‍රෑම් 50ක් වුණත් ඔයාලට ගන්න පුළුවන් අපෙන්. මේ හෝල්සේල් මිලටම ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. කිලෝ 50 100 500 1000ක් වුණත් ග්‍රෑම් 100ක් ග්‍රෑම් 50ක් වුණත් ගන්න පුළුවන්. ඔයාලා කතා කරන්න ඕන අපිට දුල්ෂාන් කැෂුව අපිට අපි ශ්‍රී ලංකා කැෂුව විතරයි කරන්නේ. එහෙනම් සුබ දවසක් සුබ සතියක් හැමෝටම ජය වේවා.